So අද අපේ last day එක as 2025-26 O level class තමයි අපිට හම්බෙච්ච හොඳම පන්තියක්. ගොඩක් විනෝද වෙලා අපි එන්ජොයි කරලා ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත විතර නෙමෙයි new friendships උත් හැදුනා. අද last day එක නිසා ගොඩක් memorable මේක. ආයේ හම්බෙන්නේ නැහැ. after all තමයි හම්බෙන්නේ. result එන වෙලාවට. ටීචර් thank you කියන්න ඕනේ අපිට කලින් IT වලට හැමදාම ඇති කරාට පොඩි කලින් අපි සුජාතගේ ටීචර් ගන්නාදී ලස්සනම ටීචර් තමයි ටීචර් කරා. ඒකත් එක්ක ඇත්තටම කියන්න ඕනේ මල්ෂා ටීචර් කියලා කියන්නේ හරිම හොඳ කරුණාවන්ත ගුරුවරයෙක්. එතකොට ටීචර් හරිම පැහැදිලිව ඕනම concept එකක් clearly explain කරන්න පුළුවන් විදිහේ ටීචර් කෙනෙක්. හරිම clearly උගන්වනවා. ඒ වගේම තමයි අපිට තියෙන ඕනම ප්‍රශ්නයක් හරි පැහැදිලිව විසඳලා දෙනවා. ඒ වගේම ඕන වෙලාවක කතා කරලා දෙයක් දැනගන්න පුළුවන්. හරි හොඳයි. හරිම කරුණාවන්තයි. ඉතින් අර හරි ආදරෙයි ළමයින්ට උනත්. ඉතින් ඒ වගේ ටීචර් කෙනෙක් මල්ෂා ටීචර් කියන්නේ. ඉතින් මල්ෂා ටීචර්ගේ ක්ලාස් එක මට හම්බ වෙච්ච එක මල්ෂා ටීචර් වගේ කෙනෙක් හම්බ වෙච්ච එක මම හිතනවා ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද ICT subject එක මගේ favorite subject එක වෙන්නත් ටීචර් හේතුවක් වුණා. ඇත්තටම මම ගොඩක් මගේ favorite subject එක ICT. ඉතින් ඒ හැමදාම ටීචර් නිසා තමයි. ටීචර් නිසා يعني ICT කියන එක ගැන කිසිම doubt එකක් නැති වෙන විදිහටම subject එක හොඳටම පුළුවන් වෙන්න ටීචර් අපිට උදව් කරා. thank you so much miss මගේ ඇත්තටම ICT පැත්තේ ජීවිතය වෙනස් කළේ. thank you so much for all your efforts and everything. memories ගොඩක් හැදුවා. මම මුලින්ම මතක ගත්තේ grade 6 වලදී. grade 6 class එක කරනකොට online classes වලදී මිස් හරි ලස්සනට උගන්වනවා. ඇත්තටම කියනවා මිස් ලස්සන කතාවක් තියෙනවා. ඒකට හරි ආසයි. thank you so much අපිට life එක ගැන දේවල් ඉගෙනුවාට මිස්ගෙන් meeting ඉගෙන ගත්තා. පොත ලස්සන තියාගෙන ඉගෙන ගත්තා. ඇත්තටම මිස් මගේ IT පොත තමයි ලස්සනටම තියෙන්නේ. කොහොම හරි පන්ති ලස්සනයි. ඒකින්ද ගොඩක් කැමතියි. මම IT කියන subject එකට ගොඩක් weak. ඒක පුළුවන් වුණේ ටීචර් නිසා. thank you teacher. ටික කාලේ ඉඳියේ හැබැයි ටීචර්ස් එක ගොඩක් memories share කරගත්තා අපි. ඒකට thank you. මොකද ටීචර් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිත් එක්ක friendly මාරව ටීචර්. ඒ කියන්න ඕන මොකද අනිත් ටීචර්ස්ලා ගොඩක් මට හම්බෙච්ච අය. ඒ කියන්නේ සැරයි. ඇත්තම කිව්වොත් සැරයි ටීචර්. මොකද 2025 ජූන් වල වගේ එතන ඉඳන් මම මිස්ගේ ක්ලාස් එකට දිගටම ආවා. ඉතින් ඒ ක්ලාස් එක තිබ්බ කාලේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒකට thank you so much miss. so you are the best teacher. ඒ කියන්නේ මම ICT ක්ලාස් එකට ගිහිල්ලා තිබ්බෙම නැහැ. මම මුලින්ම ආවේ මෙතනට. ඉතින් ඒත් thank you so much miss for everything that you did for us. so you are the best ICT teacher I have ever seen.